නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බහර නිලධාරීන්ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුව කරන්නයි ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අභ්‍යසනාධිකරණය හමුවේ අද සලකා බැලුණා. ඒ වැඩබලන සභාපති විනිසුරු මොහමඩ් ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එහිදී මෙම පෙත්සම් විභාග කර ගැනීමට අවසර දෙමින් කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභ්‍යසනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එමෙන්ම හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කොල්ලියාපිටිය යන ප්‍රාදේශ සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කෙරුණා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ඡන්ද විමසීමට සියල්ල සූදානම් කර ඇති බැවින් එය කල් දැමීම තුළින් රජයට මූල්‍යමය වශයෙන් විශාල හානියක් සිදුවන බවයි. එහිදී වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම් කඩිනමින් විභාග කොට තීන්දුවක් ලබා දීමට සූදානම් බැවින් පෙත්සම් වලට අදාළ විරෝධතා හෙට දිනේ ගොනු කරන්නේ නම් එළඹෙන නිවාඩු කාලය තුළ පෙත්සම විභාග කොට තීන්දුව ලබා දීමට අධිකරණය සූදානම් බවයි. එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා ඇත්තේ විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට සති 3ක කාලයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා මැයි 5 වෙනිදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මාස 7 වෙනිදාට පෙර ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළා. අනතුරුව පෙත්සම් විභාගයේ මැයි මාස 16 වෙනිදා සිදු කිරීමට නියම කෙරුණා. මේ අතර උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛනය යටතේ සිදු කළ යුතු දිවුරුම් විධිමත්ව සිදු නොකිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 53ක් යලි බහර ගන්නා ලෙස අදාළ තේරීම් බහර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම්ද සලකා බැලීම සඳහා අභ්‍යසනාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභ්‍යසනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණු වලට අදාළව අලුතින් ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ලබන 10 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි.